නම් බාරගේ නත්තා සාධ්‍යයක් පැත්තුනා. පාන්දර දෙකවැනිට සීරම්මත් පැන් අවසන් වූ නිසා අමුත්තන් ටිකින් ටික විසරයන්න පටන් ගත්තා. මායා යන්න පිටත්වනු විට ඇගේ මිතුටම් පිරිසකට ඇය සමුදුන්නා. උදේසන බාරක ආසන්නේ තිබී ඇගේ මලසිර හම්බුණා. රහස් පරික්ෂකවරයා විසින් සැකකරුවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කළා. රුවන් පවසුවේ ඇය පිටත්ව ගියාට පසු ඔහු වොෂ්රූම් එකට ගියාය. ශවිනි පැවසුවේ ඇය බාරගෙන් තවත් එක් බියර් එකක් කැනවුම් කළායි. අනිත් පැවසුවේ ඔහු අලුත්වෙන් හඳුනාගත් කෙල්ලෙක් එක්ක කතා කරමින් හිටිය කියලයි. මේ අයගේ මායාගේ ඝාතකයා කවුද? මුලින්ම කතාවේ සඳහන් කරන්නේ පාත්තර දෙකවන විට බාරකේ තිබූ සියලු මත්පැන් අවසන් වූ බවයි. එහෙන් ශ්‍රවණි පැවසුවේ ඇය තවත් එක් බියර් එකක් කැනවුම් කළා කියලයි. මත්පැන් ඉතිරිව නොතිබූ නිසා ශ්‍රවණි බියර් කැනවුම් කිරීමට හැකියාවක් නැහැ. ඒ අනුව ඇය බොරු කියමින් සිටින බව පැහැදිලි නේද? ඔන්න එළුනේ මේ ප්‍රශ්න නම් ඔයාලට ලේසියෙන්ම උත්තරේ හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක්. තිනා භයානක අපරාධකරුවෙක් බන්ධනාගාරයෙන් පැනලා ගියා. බන්ධනාගාර ආරක්ෂකයින් ඔහු පසුපස හබාගස් අල්ලා ගැනීමට ආසන්න වූ නමුත් අපරාධකරුවෝ කප්පටි ලෙස රෝහලකට රිංගාගෙන වෛද්‍යයෙකු ලෙස පෙනී සිටියා. ආරක්ෂකයින් හදිසි ප්‍රතිකාර ඒකකට දිවව සුවහාම අපරාධකරුවෝ ඉක්මනින්ම අඳුනාගත්තා. ආට පුලියත් උපලන්න අපරාධකරුවෝ හොයාගන්න. අපරාධකරුවෝ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටියත් ඔහුට වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඔහුට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීමට අවශ්‍ය වූ නිසා ඔහු වෛද්‍යවරු භාවිතා කරන වෛද්‍ය සටහන් පොතක් අතදිව සිටිනවා. නමුත් ඔහුට සටහන් පොත යටිකුරු අතට අල්ලාගෙන සිටින්න රැද්ද නිසා ආරක්ෂකයින්ට මේ සරල අපරාධකරුවා වහාම හඳුනා ගැනීමට හැකි වුණා. ඉතින් අපි එමු තුන්වෙනි එකට. ඔබ මාරාන්තික උලප්පවටපත් වූ රියැලිටි ෂෝ එකකට සහභාගී වෙනවා. ඔබේ ජීවිතය අනතුරේ. ඔබට ටැංකි 4කින් එකකට කිනිමිදීමට අනිවාර්යෙන් සිදුවෙනවා. පළමු ටැංකිය විශ්ව සහිත සර්පයන්ගෙන් පිරී තියෙනවා. දෙවන ටැංකිය විදුලි ඊල්මස්සෙන්ගෙන් පිරී තියෙනවා. තුන්වන ටැංකිය විකාදන අම්ලයකින් පිරී තියෙනවා. හතරවන ටැංකිය පිළිකා රෝගයේ වැළඳුණු ජලයෙන් පිරී තියෙනවා. මේ ටැංකිය අතරින් ඔබට ආරක්ෂිතව කිමදිය හැකි ටැංකිය කුමක්ද? සුවන ටැංකිය. සිවන ටැංකියේ ජලය පිළිකා රෝගයේ තිබුණද ඔබට ආරක්ෂකව කිමදිය හැක්කේ එම ටැංකිය පමණයි. පිළිකාව යනු සම්ප්‍රේෂණය නොවන රෝගයන් නිසා ඔබට එම ටැංකියෙන් ලේසි